අද උතුම් වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දිනය සිහි කරගෙන නත්තල සමරනවා. ඉතින් සියලුම දෙනාට සුබම සුබ නත්තලක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ වැව ඉස්සලම පටන් ගන්නේ උපාලි මහමිතුන කොළඹ ටෙලිකොම් එකේ වැඩ කරපු සභාපතිතුමෙක්. එතුමා තමයි මේ වැව ආරම්භ කරන්න ප්‍රථම ලස්ස පහදින්නේ. මේ දිය බිඳක් සතෙස් සිව්පාවික් පාවිච්චි කරනවාදී පාවිච්චි කරන වාරයක් ගානේ ඒ ඇත්තෝ සසරේ සහපිපාසාදී දුකකින් තොරව නිවන් දකින්නවා කියන විශ්වාසය මට තියෙනවා. පෙර රජවරු මහ වැව් බඳින්න මොන තරම් දුක් විඳින්නේ නැද්ද? අපේ මුතුන් මිත්තෝ කොච්චර දුක් විඳින්නේ නැද්ද කියලා තේරුම් ගන්න පුළුවන්කම තියෙන්නේම මම මේ වැඩේ කරපු නිසා. මම චෛත්‍ය 7ක් හදලා තියෙනවා. මට දැනුනේ නැහැ. මම මේ 3 වෙනි වැව මට දැනුණා. මේ පණිවිඩය අපේ ගරු ජනාධිපතිතුමාට යොමු කරන්න පුළුවන් නම් හොඳයි මල්ලි. මේ භූමි ප්‍රදේශ පවුල් දසදහසක් පදිංචි කරවන්න පුළුවන් ඉඩකඩක් තියෙනවා. කිසිදු සතෙකුට කිසිදු වනයකට කිසිදු ආකාරයේ අහිත නොකරන වැඩ පිළිවෙලක් හැටියට මේ ජනතාව මේ භූමිය පදිංචි කරවන්න පුළුවන්කම තියෙනවා. මේ කාලේ පුළුවන් තරම් මඩ නාන්නේම ජීවිතේ කවදාකවත් නොගියපු ගමනක් ගිහිල්ලා. කොහෙද? කාල්ටන් මේසෙට. මගේ ජීවිතේට මං කොතන කොහොම වේදිකාවක නැගලා ඉන්නවා පෙන්නන යම් කෙනෙක් ඉන්නවා නම් මම ඒක පිළිගන්නවා වර්ග. අපි ඒව නැවත නිවැරදි කරන්න උත්සාහ දරන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. යම් දවසක මේ රටේ මේ සමාජයේ ජීවත් වෙන අපේම පිරිස් මේවා තේරුම් ගයි කියලා මම විශ්වාස කරනවා. රටකට වැඩක් කරන අයටත් හිත දෙන්න අවශ්‍යතාවයක් නැහැ. අපි තෝරාගත්ත තැනක් තියෙනවා. මේ තෝරාගත්ත තැන ඉඳලා රටට කරන්න පුළුවන් දේක් කරන්න උත්සාහ දරනවා. ඒ වගේම වර්ධින තැනක් තියෙනවා නම් යම් කෙනෙකුගේ වැරද්ද පෙන්වලා දෙන්නත් උත්සාහ ගන්නවා. අරත් අපිට කිසිම දේශපාලනයක් නැහැ. මේ සිංහල දේශය ආරක්ෂා කර ගැනීම අපිට තියෙන වගකීම. ඒ වගකීම අපි ඉෂ්ට කරලා තියෙනවා. කවුරු කොයි විදිහට මොනවා කිව්වත් අපේ වගකීම අපි ඉෂ්ට කරලා තියෙනවා. මම බය නැත්තේ ඒකයි කාටවත්. ඒ සියල්ල එක තැනකට කැටි කරලා එක මිටකට ගෙනල්ලා තියලා තියෙන්නේ අනාගතේ පරපුරක් හැටියට මේ රට තුළ ශක්තිමත් ජාතියක් හැටියට ජීවත් වෙන්න අවශ්‍ය කරන නිර්මාණයක්. ඊට එහා මම අරගෙන යන්න මගේ ජීවිතයට එකතු කරගන්න කිසිම දෙයක් මම ගොඩනගාගත්තේ නැහැ කියන පණිවිඩය අපි සමාජගත කරමු. තෙරුවන් සරණයි. ලංකාවේ වගේම විදේශගතව ඉන්න සියලුම දෙනාට තොරණුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් ලැබුවා වූ 2025 දෙසැම්බර් 25 වෙනිදා අද උතුම් වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දිනය සිහි කරගෙන නත්තල සමරනවා. ඉතින් සියලුම දෙනාට සුබම සුබ නත්තලක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එසේ ප්‍රාර්ථනා කරමින් කාලයකට පස්සේ වැව බලන්න ආවා. මොකද මේ මහ වැස්සෙන් පස්සේ අද තමයි වැව බලන්න ආවේ. ජලධාරිතාව ඉතාමත් ඉහළටම පිරෙන මට්ටමට පිරුණට පස්සේ ජලය පිට කරමින් පවතිනවා. මොකද වැඩි වතුර ප්‍රමාණය ඉවත් කළ යුතු වෙනවා. මේ බැම්ම අපි මේ 2025 වසරේ යම් ප්‍රමාණයක් අලුත් වැඩියා කරපු නිසා වතුර උඩටම පුරවන්න බෑ. ඒ ගැන හිත පොඩි රවුමක් යනකොට මතක් වෙනවා මේ වැව දැන් වසර 12ක කාලයක් මම ඉදි කරගෙන එන්නේ. ඒ වසර 12 කාලයට මට උදව් උපකාර කරලා තියෙන හැම කෙනෙක්ම මගේ හෘද සාක්ෂිය තුල ඉන්නවා. මේ වැව ඉස්සලම පටන් ගන්නේ උපාලි මහමිතුන කොළඹ ටෙලිකොම් එකේ වැඩ කරපු සභාපතිතුමෙක්. එතුමා තමයි මේ වැව ආරම්භ කරන්න ප්‍රථම ලස්ස පහදින්නේ. අද කෝටි ගානක වැව් බැම්මක් ඉදි වෙලා ජලය පිරෙමින් පවතිනවා. ඒ උපාලි මහමිතුන මැතිතුමා දෙන ලස්ස 5යි ඉඳලා අපේ හේමමාලි බණ්ඩාරනායක උපාසකම්මා, ඒ වගේම අපේ ෆයිලට් මලින්ද මහත්තයා, මොරිස් සෝන්ඩස් මහත්තයා, අමතක කරන්න බැරි පිරිස් ලසිත් මාලිංග මහත්තයා, ඔය වගේ නම් කීකේ ඉන්නවා නම් දවසක් නම් කියන්න පුළුවන් නම් ප්‍රමාණයක් තියෙනවා. ගෞරවයෙන් මතක් කරන්න ඕනේ නම් සමහර විට රුපියල් 5000ක් දීලත් මේ වැඩේ කරගන්න හාමුදුරනේ කියපු දායක පිරිසක් තමයි හිටියේ. ඒ හැම කෙනාටම ආශිර්වාද කරනවා, පුණ්‍යානුමෝදනා කරනවා. මේ දිය බිඳක් සතෙස් සිව්පාවික් පාවිච්චි කරනවාදී පාවිච්චි කරන වාරයක් ගානේ ඒ ඇත්තෝ සසරේ සහපිපාසාදී දුකකින් තොරව නිවන් දකින්නවා කියන විශ්වාසය මට තියෙනවා. ඒ විශ්වාසය මත තවදුරටත් වැඩ ටිකක් තියෙනවා. මොකද හේතුව මේ වැස්සට හේදිලා ගිය තැන් ටිකකුත් තියෙනවනේ. දැන් ඒ ටිකත් හදලා
මේ බැම්ම ශක්තිමත් වෙන්න දීලා ඉදිරියේදී අවශ්‍ය ප්‍රමාණයට ජලධාරිතාවයක් රඳව ගන්න පුළුවන් සත්‍යමත් වැවක් මම ඉදිකලා කියලා මට සතුටුයි. මොකද හේතුව පෙර රජවරු මහා වැව් බඳින්න මොන තරම් දුක් විඳින්නේ නැද්ද? අපේ මුතුන් මිත්තෝ කොච්චර දුක් විඳින්නේ නැද්ද කියලා තේරුම් ගන්න පුළුවන්කම තියෙන්නේම මම මේ වැඩේ කරපු නිසා. මම චෛත්‍ය 7ක් හදලා තියෙනවා. මට දැනුනේ නැහැ. මම මේ 3 වෙනි වැව මට දැනුණා. වැව් හැදීමේ බරපතලකම. ඉතින් ඒකට සාපේක්ෂ ජාතියකුත් අපේ රටේ ඉන්නවා. මේ මව්බිමේ ඉපදිලා තියෙනවා. පෙර වැව් බැඳි ඒ රාජ්‍ය සිහි කර ජීවත් වෙන්න කලා වැවෙන් නානාය, තිසා වැවෙන් නානාය අපි වැවක් කරනවා කියනකොට සතුට වෙනවා. ඔව් තවත් වැවක් අපේ රටට එකතු වෙනවා නම් හොඳයි කියලා. ඉතින් එහෙම ජාතියකුත් ඉන්නේ හින්දා මම සතුට වෙනවා. ඒ වගේම තමයි කෙත්වතු. මේ මහා සාරවත් කෙත්වතු යායක් සකස් කරලා තව පවුල් 100 ගානකට ජීවත් වෙන්න අනාගතයේ වැඩපිළිවෙල හදලා තියෙනවා. මේ පණිවිඩය අපේ ගරු ජනාධිපතිතුමාට යොමු කරන්න පුළුවන් නම් හොඳයි මල්ලි. මොකද හේතුව දැන් අර මහා කඳු උඩ නාය යෑම් වලට ලක් වෙලා මිනිස්සුන්ට ඉන්ට තැනක් නැතුව දුක් විඳින වෙලාවක්, ඉඩකඩම් තෝරා බේරා ගන්න බැරි වෙලාවක්. ගරු ජනාධිපතිතුමනි, එක වතුර බිඳකින් හානියක් නොවිච්චි භූමි ප්‍රදේශයක් තමයි මා මේ ඉන්න කැවිලියා මඩුව මඩකලපුව දිස්ත්‍රික්කෙත් අම්පාර දිස්ත්‍රික්කෙත් මායිම මේ භූමි ප්‍රදේශ පවුල් දසදහසක් පදිංචි කරවන්න පුළුවන් ඉඩකඩක් තියෙනවා. කිසිදු සතෙකුට කිසිදු වනයකට කිසිදු ආකාරයේ අහිත නොකරන වැඩපිළිවෙලක් හැටියට මේ ජනතාව මේ භූමිය පදිංචි කරවන්න පුළුවන්කම තියෙනවා. මොකද පෙර අපේ මුතුන් මිත්තෝ අතීතයේ හිටපු සිංහල ජනතාව මහා යුද්ධ භීෂණ සමයේ මේවා අත්හැරලා ගියපු භූමි ප්‍රදේශ විශාල වශයෙන් තියෙනවා. මේ භූමි වල ගෙනල්ලා අතිගරු ජනාධිපතිතුමාට වගේම මේ රජයේ දැන් මේ අවතැන් වූවන් පදිංචි කරවන්න වැඩපිළිවෙල හදන කණ්ඩායම් වලට හොඳ වැඩපිළිවෙලක් යන්න පුළුවන් මේක ඇතුලේ. ඉතින් ඒ නිසා අවධානය යොමු කරනවා නම් බොහොමත්ම පිං ඒ පිළිබඳව. මොකද මේ භූමියේ ඕනතරම් සිංහල ජනතාව පදිංචි කරවන්න පුළුවන්. වගේම අපි ඊට අවශ්‍ය කරන පරිසරය හදලා තියෙනවා. මේ මහා වෙල්යායක් මේ තියෙන්නේ. මේ කන්නේ මේ වෙල්යාය අක්කර 20 ගාණක් එහෙම පිටින්ම අපිට අහිමි වෙනවා. ඒකට හේතුව තමයි මේ රිට්ටා මේ සුළු කුණාටුවත් එක්කම රටේ විදුලිය විසන්දි වුණා. ඒ විදුලිය විසන්දි වීමත් එක්ක අපි ඉදි කරගෙන හිටපු తాවකාලික අලි වැටවල් සියල්ල අලියන් විසින් පෙරලාගෙන කුඹුරු වලට කඩා පැනීම. ඒ වගේම තමයි මේ ප්‍රදේශයට ගවයන් ගෙනල්ලා දාලා තියෙනවා ලස්ස ගාණක්. අපේ පොලිසිවලට අපේ නිලධාරීන්ට වගකිව යුතු පිරිස් වලට කොපමණ කිව්වත් ඒ පිළිබඳව අවධානයක් යොමු කරන්නේ නැහැ. ඒ පිළිබඳව කනගාටුව ප්‍රකාශ කරනවා. ලස්ස ගානක් ගවයන් ජීවත් කරවන්නේ මෙන්න මේ භූමි ප්‍රදේශයේ තමයි. මේ සිංහල ජනතාව ජීවත් වෙලා ඉන්න මේ භූමි ප්‍රදේශවල. උඩහ පැත්තේ ගොවිතැන් කරනකොට ඔවුන්ගේ ගොවිතැන් නෙලා ගන්නකම් ඔවුන් ඇති කරන ගවයන් ලස්ස ගානක් ගෙනල්ලා දාන්නේ මේ සිංහල ජනතාව ජීවත් වෙන පුලුකුණාව, කෙවිලියා මණ්ඩුව, මෙතනින් එහා පැත්තට ගිහපුවාම කොහොඹගස් තලාව, මංගලගම කියන මේ ගම්මාන සියල්ලෙම ජනතාවට අඩුම ගානේ මිරිස් ගහක්, බටු ගහක් තමන්ගේ ගෙදර පාවිච්චියටවත් හදාගන්න බෑ. මොකද දොරවල් කඩාගෙන පනින හරක් රංචු තමයි මේ ප්‍රදේශවලට ගෙනත් දාන්නේ. ඉතින් ඒක අපේ ජීවිතවලට මේ ජනතාවට නැගිටින්න තිබිච්ච අවස්ථාව අර LTT එක ඉන්නවට වඩා බරපතල ක්‍රියාවක් බවට පත් වෙලා තියෙන මේ ගවයන්ගේ ප්‍රශ්නේ. ඉතින් ඒත් එක්කම විවිධ ප්‍රශ්න ගැටලුත් එක්ක ටිකක් වචන හරඹයේදී පරිස්සම් වෙන්න වෙලා තියෙනවනේ භික්ෂුවක් හැටියට මට. මොකද මේ තරම් පුළුවන් මේ කාලේ පුළුවන් තරම් මඩ නාන්නේම ජීවිතේ කවදාකවත් නොගියපු ගමනක් ගිහිල්ලා. කොහෙද? කාල්ටන් නිවසට. දරුවනේ මට විශාල පිරිසක් මේ වෙනකොට මේ පිළිබඳව චෝදනා කරනවා. යකෝ මේකේ ඇත්ත කතාව අහලා බැනපල්ලා. මොකද්ද මම මේ කියන්නේ කියලා. මගේ ජීවිතේට මං කොතනක හෝ වේදිකාවක නැගලා ඉන්නවා පෙන්නන යම් කෙනෙක් ඉන්නවා නම් මම ඒක පිළිගන්නවා වරද.
මම එහෙම කිසිම වේදිකාවකට ගිහිල්ලා නැහැ. නමුත් දීර්ඝ වශයෙන් කරපු ආරාධනාවකට අනුව රාජපක්ෂ කාල්ටන් නිවසේට මම යනවා. ඒ ගියපු වෙලාවේ ලැබෙන අවස්ථාවෙන් මම ප්‍රයෝජනයක් ගන්නවා. රාජපක්ෂටත් හඟවන්න උත්සාහ ගන්නවා. මේ වෙනකොට පන්සල් වලට දන් හැන්ද නැති වෙලා තියෙන්නේ. මේ වෙනකොට භික්ෂුන් වහන්සේලාට පුළුවන් තරම් මඩ පහරවල් හෙල්ල කරන්නේ. රාජපක්ෂ නිකායේ කියමින්ම චෝදනා කරන්නේ ඔබතුමාලා නිසා කියන ඒ පණිවිඩේ සමාජගත කරවන්නයි මම උත්සාහ දරුවේ. නමුත් අවසානයේදී සිද්ධ වුණේ මම රාජපක්ෂ නිකායේ එකෙක් කියලා අදහසක් දැක්වයි කියලා. නෑ. ඔව් රාජපක්ෂ නිකායේ කියන එකත් ඒ වචනේ පරිසමාර්ථයෙන් කාටවත් පිළිගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හේතුව තමයි මම අර අදහස උපුටා දක්වන්නට උත්සාහ ගත්ත මිසක මම රාජපක්ෂ නිකායේ කෙනෙක් නෙවෙයි කියන එක තහවුරු කරගත්තට කමක් නැහැ. මේක මට තේරෙන භාෂාවෙන් මම මේ කියන්නේ. ඉතින් ඒ නිසා කොහොම නමුත් අපි ඒවා නැවත නිවැරදි කරන්න උත්සාහ දරන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. යම් දවසක මේ රටේ මේ සමාජයේ ජීවත් වෙන අපේම පිරිස් මේවා තේරුම් ගයි කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම අන්තවාදී සහ निराගමික යම් පිරිසක් විසින් නිතර මේ චෝදනා කරන එකත් ස්වභාව දහම විසින්ම නවත්තයි කියලා මම විශ්වාස කරනවා. මොකද මේ විදිහට දිගින් දිගටම භික්ෂුන් වහන්සේලාට චෝදනා කිරීම මට විතරක් නෙමෙයි. ලංකාවේ විවිධ විදිහට භික්ෂුන් වහන්සේලා චෝදනා කරන යම් කණ්ඩායම් පිරිසක් ඉන්නවා. ඒ සියලු භික්ෂුන් වහන්සේලා චෝදනා කිරීමම මම දකින දෙයක් මේ රජයටත් විශාල අපකීර්තියක්. මේක රජයේ මැදිහත් වෙලා නවත්තන්නට ඕනේ දෙයක්. මොකද දැන් අපි හැමෝම හිතන්නේ මේ අපිට ගහන්නේ මේ ආණ්ඩු විරෝධීව, මේ දේශපාලන විරෝධීව. ඒ වගේනේ අපි හිතන්නේ. මොකද දැන් අපි රාජපක්ෂ ගැන කියනකොටනේ වැඩියෙන්ම අපිට බනින්නේ. එහෙමනම් ආණ්ඩුවේ පාර්ශ්වය වෙන්න ඕනේ. එහෙමනම් ආණ්ඩුවේ පාර්ශවයට මේ තරම් හිත්‍රි දෙන්න අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ දේශපාලනය කරන අයට. ඒ වගේම රටකට වැඩක් කරන අයටත් හිත්‍රි දෙන්න අවශ්‍යතාවයක් නැහැ. අපි තෝරාගත්ත තැනක් තියෙනවා නම් ඒ තෝරාගත්ත තැන ඉඳලා රටට කරන්න පුළුවන් දෙයක් කරන්න උත්සාහ දරනවා. ඒ වගේම වර්ධින තැනක් තියෙනවා නම් යම් කෙනෙකුගේ වැරද්ද පෙන්වලා දෙන්නත් උත්සාහ ගන්නවා. අරත් අපිට කිසිම දේශපාලනයක් නැහැ. අපිට කිසිම දේශපාලනයක් අපිට තියෙන්නේ දේශීය පාලනය. අපිට තියෙන මේ දේශය පාලනය කරගෙන ජාතියක් හැටියට රටක් හැටියට මේ සිංහල දේශය ආරක්ෂා කර ගැනීම අපට තියෙන වගකීම. ඒ වගකීම අපි ඉෂ්ට කරලා තියෙනවා. කවුරු කොයි විදිහට මොනවා කිව්වත් අපේ වගකීම අපි ඉෂ්ට කරලා තියෙනවා. මම බය නැත්තේ ඒකයි කාටවත්. නිසා මාත් එක්ක ඉන්න මගේ සහෝදර සියලුම දායක පින්වතුන්ට ආදරෙන් ගෞරවයෙන් මට ඔබ කවුරුත් අමතක නැහැ. උපකාර කරපු කිසිම කෙනෙක් මට අමතක නැහැ. හැම කෙනෙක්ම හොඳට මතකයි. ඒ නිසා හැම කෙනෙකුගේම නැවත මම ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා. ඔබ ආපාතාරින්න එපා. ඔබ අපිව අතහැරියොත් වෙන්නේ මේ උතුරු නැගෙනහිර මෙතෙක් කල් අපි ආරක්ෂා කරගෙන ආපු මේ උරුමය මහ පොළවට සමතලා වෙලා යනවා. අපි මැරෙන දවසක මැරෙයි. ඒ වෙනකොට අපිට යම් පිරිසක් මේක තුළ නිර්මාණය කරලා තියන්න පුළුවන් නිසා තමයි මේ පන්සල් ගණනාවක්, වෙහෙර විහාර ගණනාවක්, වැව් දාගැබ් ගණනාවක්, මේ කුඹුරු පිටි මහා ප්‍රමාණයක්, ඒ වගේම භික්ෂුන් වහන්සේලා විශාල ප්‍රමාණයක්. ඒ සියල්ල එක තැනකට කැටි කරලා එක මිටකට ගෙනල්ලා තියලා තියෙන්නේ අනාගතේ පරපුරක් හැටියට මේ රට තුළ ශක්තිමත් ජාතියක් හැටියට ජීවත් වෙන්න අවශ්‍ය කරන නිර්මාණයක්. ඊට එහා මම අරගෙන යන්න මගේ ජීවිතයට එකතු කරගන්න කිසිම දෙයක් මම ගොඩනගා ගත්තේ නැහැ කියන පණිවිඩය අපි සමාජගත කරමු.